ඔයා බත් කන හරකෙක් කියලා හිතාගෙන ඔයාට බොරු කියනවා නම් ඔයාව අන්දන්න පුළුවන් කෙනෙක් කියලා කවුරු හරි හිතනවා. ඔයාට මොන වගේ තරහක්ද යන්නේ? මට පොඩි තරහක් ගියා ඇත්තටම සාමාන්‍ය ජනතාව කිසි දෙයක් තේරෙන්නේ නැති මෝඩියෝ කියලා මිනිස්සු හිතාගෙන ඉන්න එක ගැන. ඔයාලට දකින්න හම්බෙන්න ඇති ඌට ඩෙන්ගු හැදිලා අන්න සිංගප්පූරු යනවා කියන පෝස්ට් එක. මම මේක පොඩ්ඩක් ගවේෂණාත්මකව ඉදිරිපත් කරොත් අපි හිතනවට වැඩිය ලොකු දෙයක් මේ පෝස්ට් එකත් එක්ක උනේ. ඔයාව අන්දන්න පුළුවන් ගොනෙක් කියලා මීහරකෙක් කියලා කවුරු හරි හිතනවා නම් ඔයාට තරහ යන්නේ නැද්ද? පවුලේ කෙනෙක් හරි ඔයාව රවට්ටනවා නම් ඔයාට තරහ යනවනේ. ඉතින් අවුරුදු 13ක් ජාතික රූපවාහිනියේ වැඩසටහන් නිෂ්පාදකවරයෙක් ලංකාවේ ලොකුම නිවුස් ස්ටුඩියෝ එකේ ජර්නලිස්ට් කෙනෙක් විදිහට වැඩ කරපු මට තරහ යනවා ලංකාවේ මිනිස්සු මෝඩියෝ මීහරක් කියලා හිතන එක ගැන. ඔයාලා දකින්න ඇති සිංගප්පූරු ගියපු ප්‍රොෆට් ජරම්. බෙහෙත් ගන්න සිංගප්පූරු ගියපු ප්‍රොෆට් ජරම් ගැන. ඉතින් මේ ෆොටෝ එක දිහා බැලුවොත් ඕන කෙනෙකුට තේරෙනවා මොකද්ද වෙලා තියෙන්නේ කියලා. උණ ගැනිච්ච ප්‍රොෆට් ජරම් මෙතන ඉන්න ඊට එහා පැත්තෙන් එයාගේ භාර්යාව වන පාස්ටර් මෙලනි ඉන්නවා. ඉතින් සමාජයේ වෙන දේවල් වාර්තා කරන එක හොඳයි. නමුත් මේ වාර්තා කරන්නේ කාටද කියලා පොඩ්ඩක් මොලේ කල්පනා කරොත් තවත් හොඳයි. මේ පෝස්ට් එක දාපු අය එහෙම නැත්නම් මේක කරපු අය නිකම්වත් හිතලා නැහැ මේ අපේ ලංකාවේ ඉන්නේ බුද්ධිමත් ජනතාවක් කියලා. ඉතින් මේ පෝස්ට් එක දාන්න නැත්තේ කවුරු හරි අපි මෝඩියෝ කරන්න කියලා හිතලා නම් එයාට ගොඩක් වැරදිලා. මොකද ඔයාගේ වටේ ඉන්න ඔයාගේ නෑදෑයෝ යාළු මිත්‍රයෝ මේක දැකලා මෝඩියෝ වගේ කවුරුත් කෑ ගැහුවේ නැත්තේ එයාලට පොඩි හරි මොලයක් තියෙන නිසා. මොකද අපි අතර ඉන්න මිනිස්සු දන්නවා බිස්නස් ක්ලාස් එකක එහෙම නැත්නම් ෆ්ලයිට් එකේ ක්ලාසස් තියෙනවා බිස්නස් ක්ලාස් එකක යන මිනිස්සුයෙකුට ඇඳන් තියනවා නිදා ගන්න කොට්ට තියෙනවා මෙට්ට තියෙනවා බෙඩ් ෂීට්ස් තියෙනවා. මේ ප්‍රොෆට් ජරම් ඕස්ට්‍රේලියාවේ යන ගමන් ගත්ත ෆොටෝ එකක් මේ UK යන්නත් කලින් එයාගේම සෝෂල් මීඩියා එකේ දාපු ෆොටෝ එකක් අරගෙන කවුරු හරි මේ විදිහට පළ කරලා තිබුණේ ඔයා මෝඩෙක් කියලා හිතලාද? ඔයා ඒකට අහුුනේ නැහැ කියලා මම දන්නවා. මොකද ඔයාට මොලයක් තිබුණ නිසා. දැන් ලංකාවේ ඉන්න මිනිස්සු මේ ඉස්සර අර මේ මැටි ගෙවල් වල හිටියා වගේ ප්‍රිමිටිව් ලෙවල් එකේ නැහැ. ඉතින් මේ මිනිස්සු දන්නවා බිස්නස් ක්ලාස් එකක් ෆ්ලයිට් එකක් කියන්නේ මොකද්ද ෆොටෝ එකක් දැක්කම තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම මේ ප්‍රොෆට් ජරම්ට ඩෙන්ගු හැදුනා කියලා කියන නිසා ඒත් එක්ක මෙහා පැත්තේ ඉන්න එයාගේ භාර්යාව වෙන පාස්ටර් මෙලනිගේ මූණ බැලුවොත් තව හොඳටම පැහැදිලි මෙහෙම hina වෙලා ඉන්නේ නැහැ භාර්යාවක් උණ හැදිච්ච කෙනෙක්. මේක ගැටලුව මේකයි මේ පෝස්ට් එක දාපු අය හිතන්න ඇති මිනිස්සු කිසි දෙයක් දන්නේ නැහැ කියලා. මේ පෝස්ට් එක බලපු ඔයා ගැන හිතපු මිම්ම ගැන චුට්ටක් කල්පනා කරලා බලන්න. ඔයාට කිසිම අත්දැකීමක් නැති කෙනෙක් කියලා හිතාගෙන තමයි මේක පෝස්ට් එක දාලා තියෙන්නේ. එහෙමත් නැත්නම් මේක දාපු අය මේ වගේ අත්දැකීමක් නැති අය වෙන්නත් පුළුවන්. ඉතින් මේ වෙලාවේ මම ස්තුතිවන්ත වෙනවා මගේ වටේ හිටපු යාළුවෝ කවුරුත් මේකට බනින්නවත් මේකට උත්තර බඳින්නවත් ගියේ නැහැ. මොකද එයාලා දන්නවා මේක සාමාන්‍ය දෙයක්. විශේෂයෙන් ප්‍රොෆට් ජරම්ගේ ඉන්න ටීම් එකවත් මේකට උත්තර බඳින්න ගිහිල්ලා නැහැ. මොකද මේක ඕන මීහරකෙකුට තේරෙනවා කියලා එයාලා දන්න නිසා. ඒක නෙමෙයි හොඳම කරුණ. මම මේක මාධ්‍යවේදියෙක් විදිහට පොඩි data analysis එකක් කරපුවාම ඒ වගේම මට විශ්වාසවන්ත තොරතුරු මාර්ග වලින් ලබාගත්ත විස්තර අනුව ඔයාලට කියන්න පුළුවන් මේ දාපු පෝස්ට් එකකින්ද මේ ගියපු සෝෂල් මීඩියා බොරුව නිසා මේකෙන් ලොකු වාසියක් ප්‍රොෆට් ජරම්ගේ මිනිස්ට්‍රි එකේ කට්ටිය අරගෙන තිබුණා. මොකද ප්‍රොෆට් ජරම්ගේ මිනිස්ට්‍රි එකේ ඉන්නවා උපායශීලීව ක්‍රියාත්මක වෙන කට්ටිය. මම දැකලා තියෙනවා ගොඩක් ආයතනවල ප්‍රධානියෝ ඒ වගේම පොඩ්ඩක් මොලකාරයෝ ඉන්නවා යත් එක්ක එකතු වෙලා. ඉතින් මේ සමාජයට අහිතකර ආකාරයට දාපු පෝස්ට් එක කොහොමද ප්‍රොෆට් ජරම්ට හිතකර වුනේ? මම මේක පොඩ්ඩක් ගවේෂණාත්මකව ඉදිරිපත් කරොත් අපි හිතනවට වැඩිය ලොකු දෙයක් මේ පෝස්ට් එකත් එක්ක වුණා. ඒක තමයි මේ පෝස්ට් එක දැන් හැමතැනම ඇවිලීගෙන යනකොට මේකෙන් ප්‍රයෝජන ගන්න හිතපු ප්‍රොෆට් ජරම් ගාව ඉන්න උපායශීලී කණ්ඩායම මොකද කරේ? මේක යන ටැග් ලයින්ස් මේක යන වචනත් එක්ක එකතු කරලා තව මේ ප්‍රොෆට් ජරම් සහ ඒ කණ්ඩායම කරන්න කියපු වැඩේ සාර්ථක කරගන්න මේකෙන් උදව්වක් වුණා. මිලියන් 7000කට වැඩි views ප්‍රමාණයක් මේ ප්‍රොෆට් ජරම්ගේ වැඩවලට හම්බෙලා තිබුණා. මේ කවුද කොහෙදෝ ඉඳලා දාපු පෝස්ට් එකක් හින්දා. දැන් ප්‍රොෆට් ජරම් UK යන ගමන් තමයි ඉන්නේ. මේ ඕස්ට්‍රේලියාවේ යන ගමන් දාපු පෝස්ට් එක කවුරු හරි පෝස්ට් කරාම එම සිංගප්පූරු යනවා කියලා. හැබැයි ඇත්තට මේ වෙනකොට ෆ්ලයිට් එකේ UK යන ගමන් UK ගියේ මොකටද? UK චැරිටි කමිෂන් එකේ එහෙම නැත්නම් මෙහි තියෙන කමිෂන්ස් තමයි කමිෂන් එකේ රෙජිස්ටර් කරන්න UK ග්ලෝරියස් චර්ච් එක. එහෙම නැත්නම් ලංකාවේ තියෙන ග්ලෝරියස් චර්ච් එක වගේ UK ක්‍රියාත්මක වෙන චර්ච් එක රෙජිස්ටර් කරන්න තමයි ගිහිල්ලා තිබුණේ. ඒත් එක්කම සුව කිරීමේ මෙහෙයක් මිනිසුන්ට උදව් කිරීමේ මෙහෙයක් පවත්වන්න තමයි ප්‍රොෆට් ජරම් මෙහෙ ගිහිල්ලා තිබුණේ. ඉතින් මේකට අවශ්‍ය කරන පබ්ලිසිටි එක ලබා ගන්න අර කියන කණ්ඩායම මොකද කරේ? මේ කියපු බොරු පෝස්ට් එක පාවිච්චි කරා. මොකද මිනිස්සු ඔක්කොම හොයන්න ගත්ත දැන් ප්‍රොෆට් ජරම් කොහෙද යන්නේ? ප්‍රොෆට් ජරම්ට ඇත්තටම ඩෙන්ගු හැදිලාද? එයා කොහෙද ඉන්නේ කින්ද මන්ද කියලා. ඉතින් මේ නිසා සෝෂල් මීඩියා කියන්නේ ඇත්තටම හරිම ඩීප් එකක්. ඇතුලේ තියෙන දෙයක්. මේකේ තියෙන ටැග්ස් අරගෙන වචන අරගෙන මේක හරියට ක්‍රියාත්මක කරොත් ගිනි ගන්නවා වගේ යනවා. ඉතින් ඒ නිසා
ප්‍රොෆෙට් ජර්ම්ගේ කණ්ඩායම මොකද කරේ? එයාලගේ තොරතුරු එහෙම නැත්නම් එයාලගේ සර්විසස් තියෙන තැන් ටික සර්විසස් තියෙන වෙලාවල් ඒවා ටිකත් හොඳට ව්‍යාප්ත කරගත්තා මේ ප්‍රශ්නේ නිසා. ඒකෙන් උනේ 1700කට වැඩි පිරිසක් UK එදා තිබුණ සර්විස් එකටත් ඇවිල්ලා තිබුණා. හේතුව මොකද? සිංහල භාෂාව කතා කරන අය UKෙත් ඉන්නවා. ලංකාවේ ඉඳලා ගියපු අය. එයාලටත් මේ තොරතුරු හම්බෙලා තිබ්බා මේ කියන ඩෙන්ගු පෝස්ට් එක හින්දා. ඉතින් ඉවෙන්ට් එක හොඳටම සක්සස් වුණා. මිනිස්සුත් ඇවිල්ලා එකකින් ලබා ගත්තා. ඒ වගේම චර්ච් එකට හොඳ මෙම්බර්ස්ලා පිරිසක් හම්බුණා. මේ තියෙන UK Glorious Church එකේ රෙජිස්ටර් වෙච්ච විස්තර ටික. ඉතින් මේ කියන ඩෙන්ගු පෝස්ට් එක ඔස්සේ තමයි එයාලට තොරතුරු හම්බෙලා තිබුණේ. හිතනවට වැඩිය ලොකු දෙයක් වෙලා තිබුණා. ඉතින් මේ තොරතුරුත් එක්ක මම කිතුණු කතෝලිකයන්ට කියන්න කැමතියි. යෙසායා 54 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදය බැලුවොත් එහෙම ඔයාලට පැහැදිලි වෙයි. දෙවියන් වහන්සේත් එක්ක ඉන්න 16කට කාටවත් විරුද්ධ වෙන්න බෑ. එහෙම නැත්නම් ඔයා දෙවියන් වහන්සේත් එක්ක ජීවත් වෙන්න තීරණය කරොත්, ඔයා දෙවියන් වහන්සේ ඔයාගේ ජීවිතයට තෝරගත්තොත්, ඔයාගේ ජීවිතේට එන හැම ගැටලුවක්ම ප්‍රශ්නයක්ම දෙවියන් වහන්සේ යහපතට හරවනවා. එහෙම නැත්නම් මිනිස්සු ඔයාට ගේන්නේ උලක් වෙන්න පුළුවන්, ගැටලුවක් වෙන්න පුළුවන්. නමුත් ඒකින් අන්තිමේදී වාසියක් සිදු වෙන්නේ ඔයාටම තමයි. ඉතින් ඔයා කැමති නම් දෙවියන් වහන්සේව අදහන්න, එහෙම නැත්නම් දෙවියන් වහන්සේ ඔයාගේ ජීවිතයට ආරාධනා කරන්න. මේක හරිම ලේසි ක්‍රමයක්. ඉතින් කවුරු හරි මගෙන් අහලා තිබ්බා මම හිතන්නේ කලින් වීඩියෝ එකේදී දෙවියන් වහන්සේ ඉන්නවද කොහොමද කියලා. ඉතින් දෙවියන් වහන්සේ ඉන්නවද කියලා දැනගන්න උන්වහන්සේ ඉන්න තැනට ඇවිල්ලා බලන්න. මට ඔයාට විස්තර කියන්න පුළුවන්. ඔයා මාව විශ්වාස කරන එකක් නැහැනේ. ඉතින් ඔයාටම දැනගන්න හම්බුනොත් ඔයාට ඔයාව විශ්වාස නිසා ඔයාම එන්න, ඔයාම ඇවිල්ලා බලන්න. ඉතින් කාට හරි යේසුස් වහන්සේ ඔයාගේ ජීවිතේට එන්න ඕනි කියලා හිතනවා නම්, ඔයාටත් මේ වගේ එන ප්‍රශ්න වලින් ජය ගන්න ඕනි කියලා හිතනවා නම්, හරිම ලේසි වැඩක් තියෙන්නේ. යේසුස් වහන්සේ ඔයාගේ ජීවිතේට ආරාධනා කරන්න. ඉතින් ආරාධනා කරන්නේ නැතුව ඔයාට මේක එක්ස්පීරියන්ස් කරන්න බෑ. ඉතින් ආරාධනා කරලා දෙවියන් වහන්සේගේ ජීවමානකම අත්විඳින්න. ඒකට හරි සරල වැඩක් තියෙන්නේ. මොකද යේසුස් වහන්සේ කියන්නේ ගල් පිළිමයක්වත්, ලී වලින් හදපු දෙයක්වත්, රූපයක්වත් නෙමෙයි. උන්වහන්සේ ජීවමාන කෙනෙක් නිසා සාමාන්‍යව කතා කරන විදිහටම කතා කරන්නයි තියෙන්නේ. ජීවමාන යේසුනි මගේ ජීවිතයට එන්න. මට ඔබ වහන්සේ ගැන දැනගන්න අවස්ථාවල් මට උදා කර දෙන්න. පියාණනි මගේ නොහික්මුණුකම් යටපත් කරලා මට ඔබ වහන්සේ තුල යටත් වෙන්න උදව් කරන්න කියලා යේසුස් වහන්සේ ඔයාට උදව් කරනවා ඒ මොහොතේම. රයිට්? ආමෙන් කියන ඔයාලට ඇහිලා ඇති. ආමෙන් කියලා කියන්නේ ඔව් එසේම වේවා කියලා. ඉතින් ඔයා යාත්නා කරලා ඉවරලා ආමෙන් කියලා කිව්වට කිසි ප්‍රශ්නයක් නැහැ. ඔව් ඒ එසේම වේවා. ඇවිත් බලන්න.